Hi guys, welcome to the Lex Tech YouTube channel. ජල්ලි මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ පවුල කෙනෙක් ඉන්න පුළුවන්, ඔයාලගේ නෑදෑයෙක් ඉන්න පුළුවන්, හිත මිතුරෙක් ඉන්න පුළුවන්. එයාලා ඉන්න තැන අපිට ගෙදර ඉඳලා ෆෝන් එකකින් live බලන්න ක්‍රමය තමයි ඔයාලට මම අද ඔයාලට කියලා දෙන්නේ. නැත්නම් ඔයාලා මෙහෙම හිතන්න. ඔයාලා ෆිල්ම් වල දැකලා ඇති ඕන තරම් GPS එක ඔන් කරන්න මම ඉන්න තැන පාර හොයාගෙන එන්නම් කියලා. අන්න ඕ වගේ දැකලා ඇති. අන්න ඒක ගැන ඔයාලට මම අද ඔයාලට මෙන්න මේ වීඩියෝ කියන්නේ යාළුවනේ. උදාහරණයක් විදිහට එයාලට තියෙන්නේ එයාලා ඉන්න තැන GPS on කරන්න විතරයි යාළුවනේ. ඔයාලට පුළුවන් ඔයාලා ගෙදර ඉඳන් ෆෝන් එකකින් එයාලා එන විදිය කොහොමද එන්නේ මොන පාරෙන්ද එන්නේ කොහෙද යන්නේ ඔයගේ දේවල් ටික අපිට යාළුවනේ මෙන්න මේකෙන් මේ Google Maps එකකින් අපිට හොයාගන්න බලන්න පුළුවන් යාළුවනේ. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අපි මේ වීඩියෝ එක આવත් හරිය බලමු වැඩි කොහොමද කරන්න කියලා කියන මේ Google Maps scene එක GPS එක අතර කොහොමද කරන්න කියලා අපි මුලින්ම බලමු. A to Z මම ඔයාලට කියන්න කොහොමද කරන්න කියලා. ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එක Android ෆෝන් එකක් වෙන්න පුළුවන්, Apple ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔයාලගේ මොන ෆෝන් එක වුණත් ඔයාලගේ ෆෝන් එකට ඇවිල්ලා ඇති Google Maps කියලා app එකක්. අන්නේ Google Map කියන app එක open කරන්න ඕනේ. open කරගත්තට ඉස්සෙල්ලා මෙන්න මේ වගේ තමයි බලන්න පුළුවන්. මෙන්න මේ map එක අපිට zoom in zoom out කියලා බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉන්නේ කොතනද කියලා. දැන් ඊට පස්සේ ඔයාලා Google Map එකේ මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් ඔයාලට තියෙන බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට රවුමක් වගේ අයිකන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් තියෙනවා. අන්න ඒ ක්ලික් කරලා ඔයාලා ඉන්න තැන හරියටම මාක් කර ගන්න පුළුවන් යාළුවනේ. ඊට පස්සේ මෙන්න මේ Google Maps එකේම ඔයාලට දීලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් උඩ Google email logo වල බලා ගන්න පුළුවන් email එකට දීලා තියෙනවා. අන්න ඒ logo එක පාරක් ක්ලික් කරගන්න යාළුවනේ. ක්ලික් කරගත්තට පස්සේ මේ Google වෙතින්ම ඔයාලට දීලා තියෙනවා මෙතන location sharing කියලා. අන්න ඒ location sharing කියලා එකක් තිබ්බට පස්සේ අන්න ඒක ක්ලික් කරගන්න ඕනේ. සමහරට දැම්මට අවිල තියෙන මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් කියලානේ. නැත්තම් ඔයාලට මෙන්න මේ ස්ක්‍රීන් එකේ පෙනෙන විදිහේ ඉන්ටර්ෆේස් එකක් ගන්නත් පුළුවන්. අන්න ඒ දැන් මම ස්ක්‍රීන් එකෙන් මෙල්ලලා තියෙන විදිහ එකක් આવුත් එල්ලන ඔයාලා උතන තියෙන නිල් පාට බටන් එක නිල් පාට එකක් තියෙනවා යාළුවනේ. අන්න ඒක ක්ලික් කරගන්න. එතකොට යාළුවනේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් આવුත් මෙන්න මෙතන තියෙනවා new sharing කියලා ඔප්ෂන් එක. අන්න ඒක ක්ලික් කරගන්න යාළුවනේ. ඊට පස්සේ දැන් මම අර කලින් පෙන්නපු ඉන්ටර්ෆේස් එකේ විදිහට આવුත් යාළුවනේ මෙන්න මේ වගේ තැනකට තමයි යන්නේ. අර නිල් පාට බටන් එක ක්ලික් කරොත් එහෙම. හරි දැන් අපි බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. දැන් ඔයාලට ඉස්සලා මෙන්න මෙතන උඩ බලා ගන්න පුළුවන් යාළුවනේ. නමත් ඔයාලගේ Google එකට දාලා තියෙන ලෝගෝවත් එක්ක නම තියෙනවා. ඊට පස්සේ බැටරි කොච්චරද තියෙනද කියලා පෙන්වනවා යාළුවනේ. ඊට පස්සේ ඔයාලා මෙතන යටින් බලා ගන්න පුළුවන් share your real time location කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ Google Map එක. ඒ කියන්නේ ඔයාලා ඉන්න තැන යාළුවට කොච්චර ලාභ පෙන්වන්න ඕනේද. දැන් උඩරිම ඔයාලා හිත මෙතන ඉතින්ද ඔයාලා ප්ලස් ලකුණ ක්ලික් කරලා මෙතන පැය 8ක් කියලා දානවා. පැය 8ක් කියන්නේ ඔයාලා ඉන්න තැන යාට පෙන්වන්නේ පැය 8යි. නැත්නම් මෙතන යටින් තියෙනවා until you turn this off කියලා එකක්. අන්න ඒකෙන් ක්ලික් කර ඒකෙන් වෙන්නේ ඔයාලා location off කරනකම් ඔයාලා ඉන්න තැන යාලට පෙන්වනවා. අන්න ඔක යාළුවා මෙන්න මේ දෙකකින් වෙන්නේ. දැන් මම මෙතන උඩ ටික් එක දාලා හැබැයි යාළුවා මෙන්න මේ until you turn this off කියලා එකට ක්ලික් කරොත් එහෙම ඔයාලට WhatsApp හරහා යාලට මේ link එක යවන්න බෑ. මේ උඩ මේ පැය ගාන දාලා තියෙන පැය ගාන දැම්මොත් තමයි යාළුවනේ මෙන්න මෙතන ඔයාලට යටින් බලා ගන්න පුළුවන් WhatsApp, Chrome message, Gmail ඕකේ තියෙනවා. ඊට පස්සේ අපි ඒක දැන් කතා කරමු යාළුවනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් වෙලාවක් ක්ලික් කරලා පස්සේ ඔයාලා මෙන්න යටින් බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ contact list එක වැඩියෙන්ම පාවිච්චි කරන නම්බර් එක තමයි යාළුවනේ මෙන්න මේ ඉස්සරහටම ඇවිල්ලා තියෙන යාළුවනේ. ඊට පස්සේ ටිකෙන් ටික පාවිච්චි කරන පිළිවෙල අනුව මෙතන මේකට වැටලා තිනවා. විතෙන්ට ඔයාලා මේ ඔයාලා WhatsApp contact list එක කටට දානවා යාළුවනේ. මෙතන යාළුවා contact list එක නැතු වෙන්න පුළුවන්. නැතු වුණොත් යාළුවනේ ඔයාලා මේක මේ පැත්තට කරලා මෙතන බලා ගන්න පුළුවන් more කියලා option එකක් තියෙනවා. අන්න ඒ more කෙනෙක් ක්ලික් කරලා පස්සේ ඔයාලගේ contact list එකේ numbers ටික පහළට තියෙනවා. ඔයාලා එතනින් select කරලා contact list එක කට හරි යවන්න නම් දාන්න පුළුවන්. නැත්නම් යාළුවනේ ඔයාලා WhatsApp එකේ කට හරි වගේ දානවා නම් මෙන්න යටින් මෙතන බලා ගන්න පුළුවන් WhatsApp, Chrome message, Gmail, email එක විදිහට යවන්න පුළුවන්. WhatsApp link එකක් විදිහට යවන්න පුළුවන්. ඔන්න ඔයගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් Telegram ඔයගේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන apps ටිකක් මෙතන යටින් බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන WhatsApp වලට දානින්ද මෙතන WhatsApp කියන එක එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ වගේ තවත් ඉන්ටර්ෆේස් එකක් එනවා. share with a link කියලා කියන යාලට යන්න link එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා don't show this again කියලා. ඒක ටිකේ දාන්න නැතුව කෙලින්ම ඔයාලා මෙතන share කියන එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරලා ස්ටික් කරලා load වෙලා ඔයාලගේ WhatsApp එක open වෙනවා. WhatsApp එකේ කාටද යවන්න රන්නේ කියලා මෙතන select කරලා ඔයාලට තියෙන මෙන්න මේ link එක යවන්න තමයි යාළුවනේ. දැන් මම මෙන්න මේ විදිහට link එක යවනවා. link යවුවට පස්සේ මෙන්න මේ වගේ see my real time location on maps කියලා link එකක් යනවා. අන්න ඕක තමයි යාළුවනේ යාට යන link එක. ඒ කියන්නේ ඒකෙන් යාලා ක්ලික් කරලා පස්සේ ඔයාලා කෙලින්ම යන්නේ ඉතින් යාළුවා මම ඔයාලට පෙන්නන්න මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි යන්නේ. දැන් මට කියනවා නම් ඒක පෙන්වන්න දෙන්නේ නැහැ. මොකද ඉන්න දැන් තාම ෆෝන් එකක් නැහැ. ඉතින් යාලා ක්ලික් කරලා මම එකක් පෙන්නන යාළුවනේ මේ ස්ක්‍රීන් එකේ
කොහොමද කොතනටද යන්නේ කො වගේද පෙන්වන්නේ කියලා ඊට පස්සේ එයාලා තැන මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකෙන් කොහෙටද යන්නේ කියන එක එයාලට කිසිම දෙයක් කරන්න නැතුව බලා ගන්න පුළුවන් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මෙතනින් නිල් පාට ඩොට් එකක් මෙන්න මෙතන මේ ක්ලික් කරලා ඉන්න තැන බලලා ඔයාලා යන්නේ කොහෙටද කියලා මෙන්න මෙතන නිල් පාටකින් හරියට ඔය එකක් තියෙනවා තිතක ඔය එකක් තියෙනවා අන්න ඒක හැරෙන දේවල් ඉන්නේ ඒ තමයි එයාලා පෙන්වන්නේ ඔයාලගේ ලෝගුව ඊමේල් එකේ ලෝගුව කොහෙට මෙහෙට හැරෙනවා ඒ කියන්නේ ඔයාලා යන දිශාවන තමයි යාළුවනේ ඔන්න ඔක යාළුවනේ මම අද ඔයාලට ගෙනාවේ එන යාළුවනේ අලුත් වීඩියෝ එකක් මෙමු වීඩියෝ එක ඉවර කලින් කියන මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න like කරන්න comment කරන්න වෙන කටට මේ ගැන දැනගන්න අවශ්‍යයි ඉතින් මම අනිවාර්යෙන් හිතනවා අන්න ඒ කටට දැනගන්න වීඩියෝ එක share කරන්න කියලා අමතක කරනවා එහෙනම් අලුත් වීඩියෝ එකක් මෙමු අද සමගන්නවා සුබ දවසක්